ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ නන්දි විශාල ජාතකය. ඉස්සර ගාන්ධාරට අක්සලා නුවර ගාන්ධාර රජතුමා රජ කරපු කාලේ අප බෝසතාණෝ ගවයෙක් විදිහට ඉපදුණා. බෝසත් ගවයා බවුනකොට තාගකෙද්දිය හමුණා. ඒ බවුනා ගවයාට නන්දි විශාල කියලා නම් තැබුවා. බමුණා නන්දි විශාලට තම දරුවෙක් වගේ සැලකුවා. මේ නිසා නන්දි විශාල රටේ ශක්තිමත්ම ගොනා බවට පත් වුණා. නන්දි විශාලට තමාට උදව් කරපු බමුණාට උදව්වක් කරන්න හිතුණා. ඒ හින්දා එයා බමුණාට කහවණු 1000කට ගැල් 100ක් අදින්න පුළුවන් කියලා ඔට්ටුවක් තියන්න කිව්වා. නන්දි විශාල ගැල් 100 අදින්න හිටිය දවස ආවා. බමුණාට ලෝභ හිතුන හින්දා මොඩුගොඩ අදින්න කියලා නන්දි විශාලට බැන්නා. බැන්නාම නන්දි විශාලගේ හිත රිදුණා. හිත රිදුණ හින්දා නන්දි විශාලට ගැල් ටික අදින්න බැරි වුණා. ඔට්ටුව පෙරදුන නිසා බමුණාට කහවණු 1000ක් නැති වුණා. බමුණා දුකටපත් වුණා. නන්දි විශාල මේ අවස්ථාවේදී උණ දේ බමුණාට පැහැදිලි කරලා දුන්නා. බමුණා හේතුව වටහාගෙන නැවත ඔට්ටුවක් දමලා උත්සාහ කළා. මේ සැරේ බමුණා නන්දි විශාලට හොඳ වචනින් කතා කරලා දිරිගැන්නුවා. හොඳ වචන නිසා තෙන් ශක්තිමත් වූ නන්දි විශාලට ගැල 100ම ලේසින් අදින්න පුළුවන් වුණා. ඔට්ටුව දිනීමෙන් බමුණාට කහවණු 1000ක් හම්බ වුණා. මින් පස්සේ බමුණා නන්දි විශාලට හොඳ වචනින්ම කතා කළා. නන්දි විශාලයි බමුණයි දෙන්නම සතුටින් හිටියා. මෙම ජාතක කතාවේ පණිවිඩය නම් හොඳ වචන කතා කිරීමේ වටිනාකමයි. අපි හැමෝම හොඳ වචන කතා කරන්න පුරුදු වෙමු. මෙම ජාතක කතාව බුදුරජාණන් වහන්සේ රණ්ඩුන සවග භික්ෂූන් වහන්සේලා අරබයා දේශනා කළසේක. ජාතක කතාව අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඔමසවාද විනය ශික්ෂාපදයේද සියලුම භික්ෂූන් වහන්සේලාට පැනවූසේක. තවද බුදුරජාණන් වහන්සේ ජාතක කතාව අවසානයේදී නන්දි විශාල තමන් වූ බවත් බමුණා ආනන්ද ස්තවීර වූ බවද පෙන්වා දුන්සේක. තෙරුවන් සරණයි. තිලොවග බුදු සමිදේ තිලොවග